දෙවියන් වහන්සේත් එක්ක අපේ කොටස මොකක්ද? දෙවියන් වහන්සේත් එක්ක අපිට පෞල් සම්බන්ධතාවයක් තියෙනවද? පළවෙනි යොහන් පළවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ අපිට මෙන්න මෙහෙම කතාවක් කියනවා. නමුත් උන්වහන්සේ ආලෝකයෙහි සිටින්නාseම අපිත් ආලෝකයෙහි හැසිරෙමු නම් අපට එකිනෙකා සමග පංගුකාරකම ඇත්තේය. උන්වහන්සේගේ පුත්‍රෝ යේසුස් වහන්සේගේ ලේද සියලු පාප වලින් අප පවිත්‍ර කරන්නේය. දෙවියන් වහන්සේ මේ දවසේදී අපිට කතා කරනවා දෙවියන් වහන්සේ ආලෝකයේ ඉන්නවා, උන්වහන්සේ ආලෝකයව ඉන්නවා. උන්වහන්සේ ඒ ආලෝකය තුළ සිටින්නාseම අපිත් ආලෝකයේ හැසිරෙමු. මොකක්ද දෙවියන් වහන්සේගේ ආලෝකය? දෙවියන් වහන්සේ අපි දන්නවා ශුද්ධයි. උන්වහන්සේ පවිත්‍ර දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපවිත්‍ර දේවල් වලට අත නොගසන දෙවියන් වහන්සේ. උන්වහන්සේ සියලු බලයෙන්, සියලු ධර්මිෂ්ඨකමෙන් පූර්ණ දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේගේ හස්තය තුලට අද ඔබවත් මාවත් කැඳවලා තිබෙනවා. ඒ මාවතේ මේ පොළොවේ ජීවිතය තුල ගමන් කරන පිණිසත්. ඒ දෙවියන් වහන්සේ තුල තිබෙන ආලෝකය උන්වහන්සේ අපිට දී ඇත්තේ උන්වහන්සේගේ පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පූජාව කරනකොටගෙනයි. ඉතින් ඒ කුරුස පූජාව කරනකොටගෙන පවිත්‍ර වුණු ඔබ මම නිරන්තරයෙන් දෙවියන් වහන්සේ තුල උන්වහන්සේගේ ක්‍රියාවන් වලට කැමැත්ත දක්වමින්, උන්වහන්සේගේ කැමැත්තට අපේ ජීවිතේ ඉඩ හරිමින් අපි අපේ ජීවිතේ ගමන් කරනවා නම් යොහන් කතෘවරයා අපිට කියනවා අපිට දෙවියන් වහන්සේ සමග පංගුකාරකමක් තියෙනවා. එහෙම පංගුකාරකමක් අපිට ලැබුණ නිසා අපි මේ පාපයෙන් දිනපතා අපිව පවිත්‍ර කරන පිණිස යේසුස් වහන්සේගේ ලේ වලට බලය තියෙනවා කියලා කියනවා. ඒක නිසා අද දවසේ මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේගේ ආලෝකය තුල ඔබ හැසිරෙන්න ඔබ තීරණයක් ගන්න. තීරණයක් ගමු දෙවියන් වහන්සේ සමග හැසිරීලා උන්වහන්සේත් එක්ක හැසිරුණු මිනිසෙක් වෙන්න. අපිට කියනවා එලියා, ඒනොක් දෙවියන් වහන්සේ සමග හැසිරුණු මිනිස්සු. ඒකේ ප්‍රතිඵලය දෙවියන් වහන්සේ ඔවුන්ව ඔසව ගනු ලැබුවා. දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයකට, සමීප සම්බන්ධතාවයකට කැඳවනු ලැබුවා. එතනද අද කුරුසේ පූජාව කරනකොටගෙන ඔබව මාව දෙවියන් වහන්සේ හැසිරෙන්න පංගුකාරකම ලබන්න, එකිනෙක කෙනත් එක්ක පංගුකාරකම ලබන්න, හවුල් සම්බන්ධතාවයකට, මිත්‍රකමකට දෙවියන් වහන්සේ ඔබව මාව කැඳවලා තිබෙනවා. ඒ නිසා අද දවසේ දෙවියන් වහන්සේට කියන්න ස්වාමිනී ඔබ වහන්සේත් එක්ක හවුල් සම්බන්ධතාවයකට එන්න. ඔබගේ පුත්‍රයන්ගේ ලේ කර්ණකොටගෙන වූ ඒ කුරුස පූජාව තුළින් මගේ පව් මට කමා කරලා ස්වාමිනේ නිවැරදි වෙලා ඔබ වහන්සේත් එක්ක හැසිරෙන්න, ඒ ආලෝකය අත්දකින්න, ඔබ වහන්සේ ඉන්න ඒ අභිමුඛය අත්දකින්න මට කරුණාව දෙන්න කියලා. එසේනම් සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා. යේසු පිටයි.